අද අපි ආවා අපේ ගමේ තියෙන ලස්සන තැනක් බලන්න. අපි එහෙනම් ගිහිල්ලා බලමු. ඉතින් යාළුවනේ අපි ජීවත් වෙන්නේ කොරියාවේ තියෙන ලස්සන ගමක. අපේ ගම නරඹන්න දේශීය වගේම විදේශීය ජාතිකයින් ගොඩක් එනවා. කොරියානු ජාතිකයින් ගොඩක් කාර්යබහුලයි. ඔවුන්ගේ විවේක කාලය මේ වගේ පරිසරයක් තුළ ගත කරන්න කැමතියි. එයාලා මෙතනට ඇවිත් ලස්සන ෆොටෝ ගහනවා, මාළු අල්ලනවා වගේ දේවල් කරනවා. අපිත් අම්මයි තාත්තයි එක්ක හවසට මෙතනට එනවා. මේ වගේ ලස්සන තැන් ගොඩක් අපේ ගමේ තියෙනවා. අපි අපේ ඉදිරි වීඩියෝස් වලින් ඔයාලට ඒවා ගේන්නම්. බැස යන විට මේ පරිසරය හරිම ලස්සනයි. ලස්සන චිත්‍රයක් වගේ. ඔයාලා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. අපි කොරියාවේ ජීවත් වෙන විදිය, අපි කොරියාවේ පාසල් යන විදිය ඔයාලට පෙන්වන්නම්. කොරියාව කියන්නේ හරිම ලස්සන රටක්. මට මගේ කොරියානු ගුරුතුමිය කියලා දුන්නා කොරියාවේ 80%ක්ම තියෙන්නේ කඳු කියලා. මේ රට කඳු වලින් වටවුණු රටක්. කොරියානු ජාතිකයින් පරිසරයට හරිම ආදරේ. එයාලා පරිසරය අපිරිසිදු කරන්නේ නැහැ. ආරක්ෂා කරනවා. බලන්න මේ යන පාර දිහා කොළ කෑල්ලක්වත් ප්ලාස්ටික් බෝතලයක්වත් තියනවද කියලා. මේ තැනට ගොඩක් මිනිස්සු වෙනවා. එහෙම ආවත් මේ තැන හරිම පිරිසිදුයි. ලංකාවේ සිටින යාළුවන්ගෙන් මම ඉල්ලා සිටිනවා අපේ පුංචි රටේ පරිසරයත් මේ වගේ ආදරයෙන් ආරක්ෂා කරන්න කියලා. අපේ channel එක subscribe කරලා තියාගන්න. අදට ගිහින් එන්නම්. bye.